අලුත් අවුරුද්දක් අලුත් ජීවිතයක් එහෙම නැත්නම් උපන්දිනේට කලින් දවසේ කොයි වෙලාවක හරි හිතනවා නම් අලුත් ජීවිතයකට යන්න ඕනේ කියලා. ඒ අලුත් ජීවිතයකට යන්න කලින් දවසේ කරන්න ඕනේ චාරිත්‍ර තමයි මේ දෙසැම්බර් 31 මේ වැඩසටහන් පෙළේ 50 වෙනි දවස විදිහටත් මම ලෑස්ති කරගෙන තියෙන්නේ. ලාපොරොත්තු හිටියත් අපේ ඔළුවේ ගැටලුවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නේ, මොකද්ද මේ ගැටලුව? අපි ඔය කිව්වට අපිට ආපහු පරණ පුරුදුම අපිට වෙයිද? පරණ දේවල්ම අපි කරයිද? පරණ විදියටම ජීවත් වෙයිද? ගිය අවුරුද්දේ වගේ ප්‍රශ්න ටිකක් සේරම එයිද? හැබැයි ඔයා දන්නවා වගේ මනස කියලා කියන්නේ ඊට වැඩිය හරි බලවත් පවර්ෆුල් දෙයක්. එයාට පුළුවන් ඕන දෙයක් කරන්න. එහෙනම් මගේ විශේෂම උපදේශය අද දවසේ ඔයාට මේ දෙන විශේෂම උපදේශය තමයි ඔයා අනිවාර්යයෙන්ම මේ කරන ඇක්ටිවිටි එක, මේ කරන අභ්‍යාසය අලුත් ජීවිතයක් එහෙම නැත්නම් ඔයාගේ උපන්දිනේට කලින් දවසේ එහෙම නැත්නම් අලුත් ලොකු ප්‍රොජෙක්ට් එකක් යන්න පටන් ගන්න දවසේ, ඒ කියන්නේ නිව් සෙල්ෆ් වට කොයි වෙලේ හරි ඔයාගේ ජීවිතේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕන නම් ඒ ට්‍රාන්ස්ෆෝම් කරන්න කලින් මේ රිචුවල්ස් ටික හරියටම කරන්න. රයිට්? එහෙනම් විශේෂ රහසක් තියෙනවා. මොකද්ද මේ රහස? ඔයා ගෙටින් ඔයාට දේවල් ලබා ගන්න ඕන නම් සැබෑ සාර්ථකත්වයේ තියෙන්නේ ඔයා බලහත්කාරයෙන් ලබා ගන්නා දේ හරි එහෙම නැත්නම් සාර්ථකත්වය කියන දේ ලෝකේ බලහත්කාරයෙන් ඔයාට ලබා ගන්න හදන දේ මත නෙමෙයි. හැබැයි what you are giving, ඔයා දෙන්නේ මොනවාද? සාර්ථකත්වය කියලා කියන්නේ ඔයා හදවතින්ම ලෝකෙට ලබා දෙන දේ. මේ 11 වැඩසටහන් පෙළ අපි ආරම්භ කරේම මෙන්න මේ සිතුවිල්ලෙන් ලෝකෙට දෙයක් දෙන්න ඕනි, ඔයාගේ ජීවිතේ ආපහු වැටෙන්න බෑ කියන තැන ඉඳලා. එහෙනම් අපි යමු අද දවසේ පෝටල් එක. මොකද්ද මේ දවසේ පෝටල් එක? මොකද්ද මේ දවසේ විශේෂය? ඒක තමයි මේ 50 days challenge එක අද වන් නිල වශයෙන් අවසන් කරනවා. මේක ඉතාමත්ම වටින තීරණාත්මක සුන්දර දවසක්. එතකොට මේ පෝටල් එක, මේක ප්‍රවේශය, මේ ප්‍රවේශ මාර්ගය, මේක දිව්‍යමය ප්‍රවේශ මාර්ගයක්. මොකද අර පැරණි ආත්මයේ කරපු පෞකාර දේවල් අයින් කළා අසාමාන්‍ය අනුවාදනයක් බවට ඔයාට පුළුවන් පත් වෙන දවස. ඒ කියන්නේ අපි ඔයාට මතක ඇති මේ වැඩසටහන් පෙළ පුරාවටම අපි කරා විශේෂයෙන්ම ඉනර් චයිල්ඩ් හීල් කරා. අර පැරණි තිබුණු ඒ දරුවාව අයින් කරා ඔයාගේ ඔළුවෙන්. අසාමාන්‍ය විදියට අතෘප්තකර ජීවිතයක් ගෙවපු ඉනර් චයිල්ඩ්. ඒ වගේම අපි හෝපොනොපොනෝ සහ ටැපිංగ్ ටෙක්නික්ස් පාවිච්චි කරලා අපි පැරණි වේදනාවල් අයින් කරා. අපි ඒ දේවල් බාරගත් අලුත් ජීවිතයක් විදියට. එහෙමනම් අපි මේ පටන් අරගෙන මේ දිව්‍යමය විමානයකට, දිව්‍යමය ජීවිතයකට ඔයා යන්න හදන්නේ පළවෙනිම දේ මේකේ ශක්තිය වැඩි කරගන්න ග්‍රැටිටියුඩ් එක, කෘතඥතාවයේ බලය. හැම දවසකම ඔයා කෘතඥතාවයේ බලය තියෙනවා කියලා කියන්නේ මේ විශ්වයට ස්තුතිවන්ත වෙන්න, ඔයාගේ ජීවිතේට higher selfට ස්තුතිවන්ත වෙන්න, ඔයාගේ ජීවිතයේ අලුත් දෙයක් හම්බුණාට. ග්‍රැටිටියුඩ් කියලා කියන්නේ, කෘතඥතාවය කියලා කියන්නේ ඔයාගේ ආත්ම ශක්තිය අඩු වෙන හැම වෙලාවකම ඒක ආපහු අඛණ්ඩව පුරවන අරුම පුදුම අඛණ්ඩ බලවේගයකට. මේක අරුම පුදුම අඛණ්ඩ බලවේගයක්. එහෙමනම් මේ බලවේගය දැන් අපි මේ කෘතඥතාවයේ දෙමු ප්‍රතිඥාව. ඔයා හාර්ට් චක්‍රයේ මත ඔයාගේ දකුණු අත තියන්න. හාර්ට් චක්‍රයට. මේක තාම මම දැකලා තියෙනවා සමහරු මගේ වර්ක්ෂොප්ස් වලදී එහෙමත් වැරදිලා තියෙනවා. නේ හදවතේ තියෙන මෙතන වම් පැත්තේ එහෙනම් දකුණු අත තියන්න. ඔයාගේ පුරුදු වමද දකුණද නෙමෙයි. මේක තියාගන්න. ඊට පස්සේ S2 පියාගන්න. ඔයාගේ සුපර් කොන්ෂස් මයින්ඩ් එකත් එක්ක එහෙම නැත්නම් විශ්වත් එක්ක හම්බෙන හැම තිස්සෙම ඔයාගේ S2 පිය වෙනවා. හදවතට අත තියෙනවා. මොකද මෙතනින් ආදරේ අපි නිකුත් කරන විශ්වයට. එහෙම නැත්නම් ඔයාගේ higher selfට. මේ දවස් 50 පුරාවටම මේ අපි ඉගෙනගත්ත දේවල්, අපිට ලබාගත් දේවල්, ඒ ලබාගත් හැම දැනුමකටම විශ්වයට ස්තුතිවන්ත වේවා. අපි ඒ දවස් 50කට කලින් ආරම්භ කරපු විදියට වැඩිය අද දවස වෙනකොට අපි හුඟක් වෙනස් වෙනවා. අපේ සිතුවිලි රටාවල් වෙනස් වෙලා අපේ ජීවිතය පිළිබඳ තිබුණ අවබෝධය තවදුරටත් දවස් 50කට කලින් තිබුණ එකක් නෙමෙයි, මේ අලුත් දවස් 50ත් එක්ක ආපහු තියෙන එකක්. ඒක මේ වැඩසටහන් පෙළ ඔබට ඕනම කෙනෙකුට ආයෙත් පාරක් ඉගෙන ගන්න පුළුවන් එකක්. ඒ හින්දා
ස්තුතිවන්ත වේවා මේ තරම් ප්‍රබල වැඩසටහන් පෙළක් අපිට කරන්න පුළුවන්කම ලැබුණට ඔබට ස්තුතිවන්ත වෙන්න පුළුවන් ඒ සඳහා හැම දෙයකටම. මේ වැඩසටහන් පෙළට මට උදව් කරපු මගේ ටීම් එක ඒ වගේම IMA කැම්පස් ටීම් එක හැමෝටම ස්තුතිවන්ත වේවා. අපි ස්තුතිය කරමු. ඊට පස්සේ මේ ග්‍රැටිටියුඩ් එකට පස්සේ අපි යනවා තව වැදගත් දෙයක්. ඒක තමයි ඔයාගේ අනන්‍යතාවය වෙනස් කිරීම. වගේ අයිඩෙන්ටිටි එක ඔයා වෙනස් කරනවා. ඒ කියන්නේ මෙච්චර දවසක් ඔයා හිටියනම් පරාජිතයෙක් විදියට මේ පරාජිතයන් නෙමෙයි අද ඉඳලා ඔයාගේ සෙල්ෆ් එකට ඔයා දෙන්නේ අලුත් ජීවිතයක්. අලුත් ජීවිතයක් කියන්නේ අලුත් ලේබල් එකක්. ඔයාට මතක ඇති අපි කතා කරා ඔයා යම් පොත් කියවන්නෙම නැතුව හිටපු කෙනෙක්. හැබැයි ඔයා දැන් දවසකට පොතක් කියවන කෙනෙක් නෙවෙයි. ඔයා දවසකට පිටුවක් කියවන්න පටන් ගන්නවා අලුත් ජීවිතේ හෙට ඉඳලා. එතකොට ඔයා කියවන්නේ බවට පත් වෙන එක පිටුවක් හරි කියවනවා. ඔයා ඉස්සර ඉතුරු කරන්නම පුරුදු වෙලා හිටපු කෙනෙක් නෙමෙයි. හැබැයි ඔයා අඩුම ගානේ රුපියල් 10ක් 20ක් හරි ඉතුරු කරන්න ඔයා පටන් ගත්තා. එතකොට ඔයා ඉතුරු කරන්නේ කියන ලේබල් එක හදා ගන්න පටන් ගන්නවා. ඒක ඩෙවලොප් කරන්න තියෙන්නේ. ඒක නේද හැමදාම 10 20 සේව් කරලා මම දැන් ඉතුරු කරන්නේ කියලා පම්පෝරි ගහන එක නෙමෙයි මේ කියන්නේ. ආරම්භය ගන්න. ඒ ආරම්භයේ ටයිනි ස්ටෙප් එකක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දැක්කා කම්පවුන්ඩ් රේට් එක ඔයා දිගට එක පුරුද්ද හොඳම විදියට කරනකොට පොඩි ස්ටෙප් එකක් හරි ඔයා හිතන්නේ නැති තරම් අවුරුද්දක් යනකොට 37 ගුණයක් ඔයා අද ඉන්නවට වැඩිය වෙනස් වෙනවා. ඒ කියන්නේ හෙට පටන් ගන්න අලුත් ජීවිතේ හෙට පටන් ගන්න අලුත් අවුරුද්දේ අලුත් ජීවිතේ ඔයා හැම දවසකම දවස් 365ක් එක කරනකොට කම්පවුන්ඩ් රේට් එකත් එක්ක ඔයා වැඩිම හොඳ කෙනෙක් බවට පත් වෙනවා. අපි තුන්වෙනි කරුණ අපිට වැදගත් කරුණ අපි මේක තමයි නියුරෝප්ලාස්ටිසිටි කියන දේ තහවුරු කරගන්නවා. අපි අර කැලේ පාරක යනවා වගේ නෙමෙයි දැන් යන්නේ සුපර් හයිවේ එක. අපි හැම දවසකම මොකක් හරි පුරුද්දක් පුරුදු කරාම අලුත් ස්නායු මාර්ග හැදෙනවා. ඒ අලුත් ස්නායු මාර්ග හදාගන්න පටන් ගත්තන් පස්සේ ඒකවත් తాවකාලිකව වෙනස් වෙන්නේ නැතුව වගේ සම්පූර්ණ පෞරුෂය මුළු පෞරුෂයම වෙනස් කරන්න පුළුවන් කමක් බවට පත් වෙනවා. ඊළඟ වැඩසටහනේ ඊළඟ මාතෘකාව තමයි උරුමය. මොකද්ද උරුමය කියන්නේ? මේ අලුත් ජීවිතයකට හෙටින් පටන් ගන්න අලුත් ජීවිතේ ඔයා යනවා අලුත් උරුමයකට. මේ උරුමය කියලා කියන්නේ ඔයාට සීයලාගෙන් ආත්තලාගෙන් හම්බෙච්ච දේපල මුදල් නෙමෙයි. සැබෑ උරුමය කියලා කියන්නේ ඔබ ජීවත් වෙච්ච ක්වොලිටි එක. ඔයාගේ ජීවිතයේ තියෙන ක්වොලිටි එක, ගුණාත්මක ආකාරය. ඔයා අනිත් අයට උගන්වපු ඔයාගේ වටිනාම දක්ෂකම් මොනවාද? ස්කිල්ස් මොනවාද? ඒ ස්කිල්ස් එක ඔයා මොන වගේ දේවල්ද ලෝකෙට දුන්නේ? ඔයා බෙදාගත්ත ආදර්ශමත් කතන්දර මොනවාද? ඔයා අන් අයගේ හදවත් කරට කරපු හැඟීම කොයි වගේද? බලපෑම කොයි වගේද? මේ උරුමය කියලා කියන්නේ තව කෙනෙකුගේ ජීවිතවලට මේ විශ්වයේ පැවැත්මට ඔයාගෙන් වෙච්ච දෙයට මිසක ඔයා ළඟා කරගත්ත දේ නෙමෙයි. එහෙමනම් ඊළඟ පාඩම මේ අලුත් ජීවිතයකට යන්නේ ඊළඟ පාඩම ඔබට රාජකාරියක් මෙහෙයක් කරන්න තියෙනවා නම් ඒක විශ්වයට කරන පූජනීයම සේවයේ විදියට කරන්න. සීක්‍රට් සර්විසස්. ඔයා පූජනීයම සේවය. ඔයා කරන හැම පොඩි ලොකු හැම ක්‍රියාවක්ම විශ්වයට කරන පූජනීය සේවාවක්. එතකොට වින්සන් චර්චිල් කියනවා අපි ජීවත් වෙන්නේ අපිට ලෝකෙන් ලැබෙන දෙයින්. ලෝකෙන් අපිට හම්බෙන මොන දේද ඒ හින්දා තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි අපි අර්ථවත් ජීවිතයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ අපි ලෝකෙට දෙන දෙයින්. ඒ නිසා ඔයා ලෝකෙට මොනවාද දෙන්නේ? එහෙමනම් මේ අලුත් ජීවිතයේ එක සැබවින්ම අලුත් මූර්තිමත් ජීවිතයක් කරන්න නම් ඔයාගේ නිව් සෙල්ෆ් වලට යන්න නම් කන්ටිනියස් ග්‍රෝත් අඛණ්ඩ වර්ධනය කියන දේ තියාගන්න. හැම දවසකම රැට ඉන්ටෙන්ෂන් එක තියාගන්න. වට විශේෂයෙන්ම පාවිච්චි කරන්න පුළුවන් දේ. මේක වෙන විදියකුත් මම වාට කියලා දෙන්නම්. වට මතකයි ඔයා ඉගෙන ගත්ත සිල්ලෝ ටෙක්නික් එක. සිල්ලෝ ටෙක්නික් එකේදී ඔයා දැක්ක වම් පැත්තේ තිරේ හැමතිස්සෙම මේ වර්තමානයේ දැනට තියෙන ප්‍රශ්නය මොකක්ද කියලා. ඊළඟට සිල්ලෝ ටෙක්නික් එකේ ඔයා මැද ස්ක්‍රීන් එකේදී ඔයා බැලුවේ
ටයිනි ස්ටෙප් එක මොකද්ද හෙට මට කරන්න පුළුවන්. හෙට මට කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදේ කරනවා නම් අද දවසේ මට කරන්න පුළුවන් මොකද්ද ටයිනි ස්ටෙප් එක. එතකොට මෙන්න මේක හැම දවසකම ටයිනි ස්ටෙප් එකක් ඔයා තියාගත්තම ඔයාට පේන්න පටන් ගන්නවා ඒ ටයිනි ස්ටෙප් එක හරියටම වැඩ කරනවා. හේතුව ඔයාට අලුත් දෙයක් හැම දවසකම කරන්න ඕනේ. ඔයාට තේරෙනවා කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා කියලා. මේ දවස් 5 ප්‍රෝග්‍රෑම් පෙළ ඕනම කෙනෙකුට එන්න බැරි වෙච්ච කෙනෙකුට හරි ආපහු ඇවිල්ලා මේක ලබාගෙන මේක කරන්න පුළුවන්කම හම්බ වෙන්නේ මෙන්න මේ හින්දා. මොකද මේ පදනම වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ජනවාරි මාසේ 11 පටන් ගන්න අලුත් වැඩසටහනක්. ජනවාරි 11 පටන් ගන්න දේ මේ 50 අපේ ස්පිරිචුවල් පැත්ත අපි හදාගත්තම 50 ඔයාගේ ප්‍රැක්ටිකල් ලයිෆ් ස්කිල්ස් ඔයා හදා ගන්නවා. ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් හරියටම ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් වෙන්න. එහෙනම් මේ 50 දවස් 50 හිටපු හැම කෙනෙකුටම ආරාධනා කරනවා ජනවාරි 11 වෙනිදා පටන් ගත්ත අලුත් ප්‍රෝග්‍රෑම් එකට එකතු වෙන්න. ඒ ජනවාරි 11 පටන් ගන්නේ රීඉන්ජිනියරින් ඔෆ් ලයිෆ් ජීවිතේ නැවත රීඉන්ජිනියර් කරන ප්‍රෝග්‍රෑම් එක. ඒකට මේක අඛණ්ඩ වර්ධනයක්. එහෙමනම් හිතන්න මෙන්න මේක විලියම් ජේම්ස් මෙහෙම කතාවක් කියනවා. ජීවිතේ විශාලම උතුම්ම අරමුණ කියන්නේ ඔයා මියගිය පසුවත් ඔයා ඉතුරු කරන යම්කිසි දෙයක් වෙනුවෙන් ඔයාගේ ජීවිත කාලයේ ශ්‍රමය වැය කිරීම. ඔයා එදා වේල හොයාගන්න රස්සාවක් කරන කෙනෙක් නම් ආදායම වෙනුවෙන් ජොබ් එකක් කරන කෙනෙක් නම් ආයේ හිතන්න මෙන්න මේක ගැන. ප්‍රොෆෙසර් විලියම් ජේම්ස් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ කීර්තිමත්ම මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා කියන්නේ ඔයාගේ ජීවිතේ වටිනාකම තීරණය වෙන්නේ ඔයා මියගියන් පස්සෙත් ඔයා මැරුණන් පස්සෙත් ඔයා ලෝකෙට මොකක්ද ඉතුරු කරලා තියන්නේ අන්න ඒ වෙනුවෙන් ඔයාගේ කාලයයි ශ්‍රමයයි අවධානයයි වියදම් කරන්න. එහෙමනම් අපි යමු අද මේ 50 වැඩසටහනේ අද එක්සයිස් එකට. Legacy, commitment and anchor ritual. මොකක්ද අද ව්‍යායාමය? උරුමයට කැපවීම සහ එය මනසේ තහවුරු කිරීමේ චාරිත්‍රය. මේක තමයි ඔයාගේ ජීවිතය වෙනස් කරන තීරණාත්මකම මොහොත. ඔයා මේක කරන්නේ ඔයා ඊ타ත්ම පහසු තැනක වාඩි වෙලා හොඳට සංසුන්ව මේ ගමන ආරම්භ කරනවා සමාලෝචනය කරනවා. හුඟක් සංසුන් ස්ථානයක වාඩි වෙන්න ඔයා S2 පියාගෙන ඔයාට පුළුවන් අර සිල්ල ටෙක්නික් එකේ කරා වගේ 3 2 1 කරලා කවුන්ට් බැක් කරලා ඔයා හොඳට හුස්ම අරගෙන පිට කරන්න. දැන් සමාලෝචනය කරන්න දවස් 50 මුළු ගමනම චිත්‍රපටයක් වගේ මනසින් සමාලෝචනය කරන්න. ඔයා 50 වැඩසටහනේ හිටපු කෙනෙක් නෙමෙයි නම් ඔබට පුළුවන් ගිය අවුරුද්දේ ගෙවපු විදිය මේ දක්වා ජීවිතේ ගෙවපු විදිය චිත්‍රපටයක් වගේ ආරම්භ කරන්න. ඔයා ආයෙත් දකින්නේ බලන්නේ ඔයාගේ ජීවිතේ වැදගත්ම තැන්. ඔයා ජයගත් බාධක මොනවාද කියලා බලන්න. ඒ වෙනුවෙන් ඔයාගේ හදවතට හුඟා ගැඹුරෙන් ස්තුති කරන්න. Thank you, thank you, thank you, I love you ආදරය දෙන්න. ඒ වගේම වෙච්ච වැරදි වෙනුවෙන් හෝපොනොපොනෝ ප්‍රැක්ටිස් එකට කරන්න. I'm sorry, please forgive me. ඊට පස්සේ ඔයාට මතකයි 43 වෙනි ප්‍රෝග්‍රෑම් එකේදී ඔයා ඉගෙන ගත්තා උරුමයට කැපවීම. ඒක උරුම ප්‍රකාශය හදන්න. ඒ කියන්නේ මේක ඒ 43 ප්‍රෝග්‍රෑම් එක කරපු නැති කෙනෙක් කවුරු හරි ඉන්නවනම් ඔයාගේ ජීවිතයේ අවසාන මොහොත දක්වාම ඔයා යම්කිසි උරුමය කියලා කිව්වේ ඔයා ලෝකෙට බෙදලා දෙන දේ මොකද්ද? තෑග්ග දෙන දේ මොකක්ද? ඒ වෙනුවෙන් කැප වෙන බව සපත කරන්න. නිව් සෙල්ෆ් වලට යන්න ඒ වෙනුවෙන් කැප වෙන බව සපත කරන්න. ඊළඟට අලුත් පුද්ගලයා දැනෙන්න තියන්න. අලුත් පුද්ගලයා කවුද? ඒ පුද්ගලයාව දකින්න. පපුව මැදට අත තියාගන්න. අත් දෙකම පපුව මැදට තියාගෙන ඒකේ උණුසුම විඳිමින් අතීතයේ සිටි පුද්ගලයා නෙමෙයි අලුත් පුද්ගලයෙක් බවට පත් වෙන බව ෆීල් කරන්න. මේ 20-26 වර්ෂය වාගේ ජීවිතයේ ස්වර්ණමය වසර බවට පත් කරන බවට වාස්තිරව ෆර්ම් කරන්න. ඔයාටම ෆර්ම් කරන්න. ඊළඟට අපි ආලෝකයේ චාරිත්‍රය අපි යනවා ඊළඟ ස්ටෙප් එකට. ඉටිපන්දමක් හරි පහනක් හරි තියලා ඒකේ දැල්ල දිහා බලන්න. ඒ third eye opening ත්‍රාටක ඇක්ටිවිටි එක ඔයා
කරා ඒ වැඩසටහන කරා ඒ විදිහටම පහන පත්තු කරලා එහෙම නැත්නම් ඉටිපන්දම් දැල්ල දිහා බලාගෙන ඒකේ ආලෝකයෙන් මේ පහුගිය අවුරුද්ද පුරාවටම තිබුණු බිය සැක සීමාකාරී විශ්වාස ඒ ආලෝකයෙන් අලු වෙලා ගියා කියලා හිතන්න දකින්න මනසින් දකින්න. ඔයා අලුතෙන් පවිත්‍ර වුණා පියුරිෆයි වෙලා තියෙනවා කියන එක පැහැදිලිව දකින්න. මේ සුදු පාට ආලෝකය වගේ තුන්වෙනි ඇසෙන් ඔයා දැකලා ඒ ආලෝකයෙන් ඔයාගේ මුළු ශරීරයම දැන් පිරිසිදු වෙලා තියෙනවා ඔයා මනසින් දකින්න. එහෙමනම් අපි අද දෛනික ප්‍රතිඥාවට යොමු වෙමු. මේ දෛනික ප්‍රතිඥාව මම මේ මොහොතේ ඉඳලා මගේ අනන්‍යතාවයේ ලෝකෙට දෙන උරුමය මූර්තිමත් කරනවා. මම පූර්ණ ආලෝකය පිරිසිදුව ආදරය වෙනවා. මගේ ගමන දිගටම අකණ්ඩව කරන එකක්. එළඹෙන 26 අවුරුද්ද පූර්ණ විශ්වාසකයෙන් පිළිගන්නවා. අනන්‍යතාවය කියන්නේ තේරීමක්. වාට පුළුවන් මේ අනන්‍යතාවය වෙනස් කරන්න. තවදුරටත් අර පරණ කෙනා විදියට ඉන්නේ නැතුව growth mindset එක තියාගන්න. growth mindset එකේ ඔයා අලුත් ජීවිතයක් කරා යන්නේ. ඒ පුද්ගලයා බවට පත් වෙන්න මේක ගමනාන්තයක් නෙමෙයි. හැම දවසකම මේ අලුතෙන් හෙට පටන් ගන්න අවුරුද්ද පුරාවටම ඒක හැම දවසකම කරන දෙයක්. හැම දවසක්ම ඔයා කරනවා. ඒකත් එක්ක ඔයාගේ subconscious mind එකට යටි හිතට affirm කරන්න ස්වයං යෝජනා කරන්න. අපි කිසිම කෙනෙකුට බෑ ආපහු ගිහිල්ලා ඒ ජීවිතයේ මුල ඉඳලා පටන් ගන්න. අපි කිසිම කෙනෙකුට බෑ 20-25 ජනවාරි 1 වෙනිදාට ආයෙ ගිහිල්ලා ඒක වෙනස් කරන්න. හැබැයි ඕනම කෙනෙකුට ඕනම වෙලාවක පුළුවන් මෙතනින් පටන් අරගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. ඒ හින්දා මේ වීඩියෝ එක විදිහට බලන්නේ මේ පාඩම බලන්නේ ඔයා දවස පහුවෙලා නම් දෙසැම්බර් 31 පහුවෙලා නම් නෑ ඔයා තාම පරක්කු නෑ. මොකද ඔයා මේක බලලා මේ ක්‍රියාව කළා හෙට පටන් ගන්නේ අලුත් ජීවිතයක්. හෙට පටන් ගන්නේ අලුත් ජීවිතයක්. මේ අලුත් ජීවිතයට මම වට වැදගත් පාඩමක් කියලා දෙනවා. vibrational baseline එක. මේ vibrational baseline එක කියලා කියන්නේ දැනට තියෙන මානසික මට්ටම මොකක්ද කියන එක බලන්න. ඒ දැනට තියෙන මානසික මට්ටමට වඩා වාගේ මානසික මට්ටම හැම තිස්සෙම ඉහළට ගන්න. එහෙනම් අද මේ උත්සවය වාට සමරන්න පුළුවන්. එතකොට මත්ද්‍රව්‍ය වලින් තොරව මත්පැන් වලින් තොරව මේක සමරන්න. මොකද හෙට අලුත් ආරම්භයක් පටන් ගන්නෙ. මම හුඟක් එක දෙයක් මගේ සිරිතක් තිබුණා. මම මොන හේතුවක් ඉඳවත් දෙසැම්බර් 31 රෑඩි වෙනකල් පාටි වලට යන්නේ නැතුව කිසිම දෙයකට යන්නේ නැතුව ජනවාරි 1 වෙනිදා මම බ්‍රිටිෂ් කවුන්සිල් එකේ වැඩ කරනකොට ජනවාරි 1 වෙනිදා කියන්නේ නිමාඩු දවසක්. හැබැයි ඒත් හැමදාම ජනවාරි 1 වෙනිදා මම වැඩ කරා. ජනවාරි 1 වෙනිදා තමයි ඔයා වැඩිම ශක්තියෙන් වැඩ කරන්න ඕනම දවස. ඒ හින්දා අද රෑ හොඳට නිදාගන්න. හොඳට නිදාගෙන මේ මූර්තිමත් කිරීමේ උත්සවය ඔයා තනියම නිස්කලංක ස්ථානයක සිදු කරන්න. ඔයාගේ චරිතයේ ඔයා ස්ථිර කොටසක් බවට මේක පත් කරගන්න. එහෙමනම් උරුම ප්‍රකාශය කරලා අපි පටන් ගන්න යන්නේ අපි ආරම්භ කරන්න යන්නේ ජීවිතේ වැදගත්ම දේ. ඒ වැදගත්ම දේ තමයි අස්වැන්න නෙලා ගන්න අලුත් අවුරුද්දේ. අලුත් අවුරුද්දේ අස්වැන්න නෙලා ගන්න ඒ සඳහා හෙට සූදානම් වෙන්න මම ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. මේ 50/50 ප්‍රෝග්‍රෑම් පෙළ වගේ ජීවිතේ වෙනස් කරන ප්‍රෝග්‍රෑම් පෙළ මේක සාර්ථකව නිම කරාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. අපි හෙට දවසේ ඔබට තෑග්ගක් දෙනවා. ඒ තෑග්ග තමයි 51 වෙනි වැඩසටහන. අපි හෙට දවසේ හම්බෙමු. ඒ හම්බවීමත් එක්ක හෙට පළවෙනිදා හෙට අලුත් අවුරුද්දක් අලුත් ජීවිතයක් නිව් සෙල්ෆ් පටන් ගන්න දවසේ අපි මේ දේ ඉතාමත්ම හොඳින් කරමු.